ක්‍රිස්තුතුමන් තුළ මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අද දවසේදී අප විසින් සමරන්නට යෙදෙන්නේ උත්තාන සමයේ දෙවන ඉරුදින. අද දවස සාමාන්‍ය ශුද්ධෝ සභා මාතාව හඳුන්වන්නේ දේව දයාවේ ඉරුදින ලෙස. මෙන්න මේ වගේ උතුම් දවසක වරප්‍රසාදය හා දේව දයාවේ දිනයක නැවත වතාවක් ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා උන්වහන්සේගේ ගැලවීමදායක වචනය තුළ අපේ ජීවිත වෙනස් කරගන්නට ගොඩනගා ගන්නට ශක්තිමත් කරගන්නට. අද පළමුවන දේව ප්‍රකාශනය තුළ ශුද්ධ ලූක්තුමා ක්‍රියාපොත තුළ අපිට පෙන්වන්නට යන්නේ ස්වාමින් වහන්සේගේ උත්ථානයෙන් පස්සේ ශුද්ධාත්මයන්න් වහන්සේව අත්දැකීම තුළ ජනතාව ජීවත් වෙච්ච වරප්‍රසාදීය ජීවිතය, පොදු ජීවිතය, දයාවේ ජීවිතය, සංඝික ජීවිතය. මේ සාංගික ජීවිතයේ පොදු ජීවිතය හඳුන්වන්නට කතුවරයා භාවිතා කරන්නේ කොයිනොනියා කියන වචනය. මේ කොයිනොනියා කියන වචනේ තේරුම සමසමාජවාදී ජීවිතයක් හෝ කොමියුනිස්ට් ජීවිතයක් නෙමෙයි. කොමියුනිස්ට් ජීවිතයක සමසමාජීය න්‍යායය තුළ උගන්වන්නේ ඔබ සතු දේ මගේ එක දෙන්න, එහෙම නැත්නම් මම ඒක බලහත්කාරයෙන් ගන්නවා. නමුත් කොයිනොනියා සංකල්පයේ තේරුම තමයි මා සතු දේ ඔබේ, එන්න අපි ඒක සහෝදරත්වයෙන් බෙදාගනිමු කියන අදහස. කොයිනොනියා යන අදහස තුළ සභාව සුද්ධාත්මයන්න් වහන්සේ තුළ වර්ධනය වන ආකාරය දේව වචනය අපිට තාම පැහැදිලිව පෙන්නනවා. මේ සභාව ඉගෙනගත්ත උගන්නපු සභාවක්. අපොස්තුලවරු ඔවුන් ස්වාමින් වහන්සේගෙන් ඉගෙනගත්ත දේ අනෙක් ජනතාවට උගන්වනවා. ජනතාව ඊටාම බහැපත් ලෙස ඒ ඉගෙනීම ඉගෙන ගන්නට සූදානම්. ඒ වගේම මේ සභාව සහභාගීශීලීත්වයේ සභාවක්. ඔවුන්ගේ ජීවිතයේ ඇතිවෙන ඕනෑම අරගලයක් ඔවුන් බෙදා ගන්නට සූදානම් වෙච්ච සභාවක්. මේ අය එකිනෙකාව බලාගත්ත, එකිනෙකාව දරාගත්ත, එකිනෙකාට උදව් වෙච්ච සභාවක්. ඒ නිසාම දේව කරුණාව, දේව ආදරය ප්‍රබල ලෙස ඇතිවෙච්ච සභාවක්. ඔවුන් තුළ ගෞරවාන්විත බිහිතියක් ඇති වෙනවා. දේව බය තිබිච්ච අය. ඒ නිසා තනිව යාඥා කරපු අය, පොදුවේ යාඥා කරපු අය. ඔවුන් පොදුවට එන්නට ඉස්සර වෙලා, සංඝයට එන්නට ඉස්සර වෙලා හොර රහසේ දෙවියන් වහන්සේව පෞද්ගලිකවම ආශ්‍රය කරපු අය. ඒ නිසාම මේ සභාව තුළ ශුද්ධාත්මයන්න් වහන්සේ පුදුමාකාර දේවල් කරනවා. මේ ලූක්තුමා මේ ආකාරයෙන් මේ සංඝයේ ක්‍රියාකාරීත්වය කියන හැමතැනම කියනවා ගැලවීම ලබන්නන්ගේ සංඛ්‍යාව දවසින් දවස වැඩි වේ. සභාව වර්ධනය වන්නේ දයාවේ ජීවිතයක් තුළ. සභාව ජීවත් වෙන්නේ ත්‍යාගශීලීත්වය තුළ. සභාවට අර්ථයක් ලැබෙන්නේ එකිනෙකාගේ දයාවේ ජීවිතයේ ගැඹුර තුළ. ඒ නිසාම ලූක්තුමා ඊටාම් පැහැදිලිව අපිට කියා දෙනවා මුල් සභාව තුළ අඩුපාඩු නැහැ. හැම දෙයක්ම පොදුවේ තියාගන්නේ, එකිනෙකාගේ අවශ්‍යතාවය යනුවට යොදාගන්නේ ඔවුන්ව ජීවත් කරවීමේ ශක්තිය, ඔවුන් ජීවත් කරවීමේ ප්‍රවාහය තමයි ඔවුන් තුළ තිබිච්ච දයාවේ ජීවිතය. ඔවුන් බෙදා ගන්න සූදානම්, ඔවුන් ත්‍යාගශීලී සභාවක්, ඔවුන් යාඥා කරන සභාවක්, ඔවුන් ඉගෙන ගන්න යාක් සභාවක්, ඔවුන් දිව්‍යයාගේ පවත්වන සභාවක්, ප්‍රාතිහාර්ය අත්විඳින සභාවක්, දෙවියන් වහන්සේගේ හා මිනිසාගේ ප්‍රසාදයෙන් වැඩෙන සභාවක්. අද දෙවන දේව ප්‍රකාශනය තුළ පේදුරුතුමා හදපත්ලෙන් ප්‍රකාශ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට. එනම් ඈතින් සිටින ලංවිය නොහැකි දෙවියන් වහන්සේ කෙනෙකුට නොව සමීපව ලංවී සිටින දෙවියන් වහන්සේ කෙනෙකුට පේදුරුතුමා ප්‍රශංසා කරන්නේ. මෙතුළ පේදුරුතුමා ස්වාමින් වහන්සේගේ උත්ථාන වීම ගැන කතා කරනවා. ඒ දෙවියන් වහන්සේගේ ක්‍රියාව හා උන්වහන්සේගේ කැමැත්ත අනුව සිදුවන දෙයක්. අනෙක් අතට ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ තුළ සිදුවන නව උපතක්. මිනිසාගේ උත්සාහය නිසා සිදුවන දෙයක් නෙමෙයි, ආත්මයන්න් වහන්සේගේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන දෙයක්. ඒසේ වන්නේ සත්‍ය වූ දෙවියන් වහන්සේගේ වචනය තුළ. එසේ උපත ලබන අය නව මැවිල්ලේ නව අස්වැන්න බවට පත් වෙනවා. මිනිසෙකු නැවත උපදින විට ඔහු තුළ ජීවමාන නැවුම් බලාපොරොත්තුවක් ඇති වෙනවා. විජාතිකයන් හා කිතුණුවන් අතර වෙනස අන්න ඒකයි. නැවත ඉපදීම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට. එම උපත සිද්ධ වන්නේ ආදරණීය ජීවිතයකට. එම උපත සිද්ධ වන්නේ නව ජයග්‍රහණයකට. එනිසාම කිතුණුවා උරුමයකට ඇතුළු වෙනවා. මේදී උරුමේ යන්නට පේදුරුතුමා භාවිතා කරන වචනේ ක්ලේ රොමියා යන වචනය. ක්ලේ රොමියා යන වචනේ පැරණි කාලයේදී භාවිතා වෙන්නේ කානාන් දේශය අත්පත් කර ගැනීමට.
ද්විතීය නීති සංග්‍රහයේ 15 14 19 16 මේ බව අපිට කියා දෙනවා. පේතෘතුමාට අනුව අනාගතයේ ඇති කරගන්නා ජයග්‍රහණයක්. එය දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර ගැනීමක්. එම කිතුණු උරුමය කිසිවෙකුට කිසිදාක කිසි තැනක විනාශ කරන්නට බෑ. ඒ සඳහා භාවිතා වන්නේ ඇප්තාර්තෝස් කියන වචනය. ඇප්තාර්තෝස් කියන වචනේ තේරුම තමයි ආක්‍රමණය කිරීම නොහැකි බව. ඒ ඉතිහාසයේ අත්දැකීමක්. එලෙසම මේ ලෝකයේ රාජ්‍යයක්සේ එය දූෂණයට ලක්වන්නේ නැහැ. ඒ සඳහා භාවිතා කරන්නේ අමියාන්තෝස් යන වචනය. අමියාන්තෝස් කියන වචනේ ජෙරමියා 2:7-2:9 තුල අපිට දකින්නට පුළුවන්. ඒ දේව වචනය තුල සිදුවන නොමැලවෙන තත්වයක්, විනාශ නොවන තත්වයක්. ඒ සඳහා භාවිතා වෙනුවේ අමියාතෝස්. එනම් මේ ලෝකයේ පවතින ඊටාම අලංකාර මල් පරවුවත් ස්වර්ග රාජ්‍යයේ සේවෙන්නේ නැහැ. එනම් කිතුණු උරුමේ ප්‍රීතිය උරුමයක්. එනිසා කිතුණුවෙකුට ඒ ප්‍රීතියට හේතුවක්. එනම් මේ උරුමය තුල දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරනවා. එහිදී පේතෘතුමා භාවිතා කරන්නේ හමුදාමය යෙදුමක්. ෆොරුරෙයින් කියලා කියන්නේ හමුදා බල ඇණි යෙදවීම. එහි තේරුම කරදරයකින් තොරවීම පමණක් නොව ජයග්‍රහණය භුක්ති විඳීම යන්න. ඒ අවසාන ජයග්‍රහණය කතා කිරීමේදී යුදයින්ට යුග දෙකක් තිබුණා. එනම් පවතින කාලය හා මතු පැමිණෙන කාලය. එම කාල දෙක අතර කාලවකවානුව සම්විධානන් වහන්සේගේ දිනය පේතෘතුමා පවසන්නේ කිතුණුවා දැනටමත් ජීවත් වෙන අවසාන කාලය තුල බව. අවසාන කාලයේදී මිනිසුන්ගේ හදවත් තුල ශුද්ධාත්මයන්න් වගුරුන කාලය. අවසාන කාලයට පෙර නපුරේ බලය සම්පූර්ණම විනාශ වෙන අවසාන ප්‍රහාරයේදීත් වෙන්නට ඕන. එය මලවුන් නැගිටවන මොහොතක්. ඒ අතිශයින් විනාශයේ කාලයක්. මෙහි ඇතිවන්නට යන ගැලවීම සඳහා භාවිතා වෙන්නේ සොතේරියා යන වචනය. මෙය ක්‍රම හතරක් යට තේරුම් ගන්නට පුළුවන්. සොතේරියා කියලා කියන්නේ භයානක අනතුරු වලින් ගැලවීම මතෙව් 8:28, ලෙඩ රෝග වලින් ගැලවීම මතෙව් 9:21, යටත් වීමෙන් හෝ පාවා දීමෙන් ගැලවීම මතෙව් 24:13, පාපයේ බලෙන් ගැලවීම මතෙව් 1:21. පේතෘතුමා කතා කරන්නේ ජනතාව සිටින ප්‍රායෝගික තලයේ ඉඳලා. එනම් ජීවිතයේ අනේක දුක් වේදනාවන් තුල හිමිවන්නට යන සදාතනික ප්‍රීතිය පිළිබඳව. අද ශුද්ධ සුවිශේෂය දේව වචනය අපිට කියා දෙන්නට යන්නේ මරණයෙන් උත්ථාන වූ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් එක්ක ඇති කරගන්නට යන අත්දැකීමක් ගැන. ස්වාමින් වහන්සේව මරණයට පත් කරාට පස්සේ යුදා නායකත්වයේ දෙවන පියවර වෙන්නේ උන්වහන්සේගේ අනුගාමිකයන්ව විනාශ කිරීම. එවන් වටපිටාවක් තුල ශ්‍රාවකයන්ට ඇති එකම විකල්පය සැඟවී සිටීම. එය නිකම්ම සැඟවී සිටීමක් නොව වේදනාවේ බියේ බලාපොරොත්තු සුන්වීමේ සැඟවී සිටීමක්. දැඩිව ආරක්ෂිතව දොරගුළුලා තිබූ නිවසකට ඇතුල් කාමරයකට සම්විධානන් වහන්සේ ඇතුල් වන්නේ මෙවන් වටපිටාවක. ඔවුන්ට ස්වාමින් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ ඔබට සාමය වේවා යන අදහස. ඒ සඳහා ග්‍රීක කතුවරයා භාවිතා කරන්නේ එයිරේනි යන යෙදුම. හේබ්‍රු බසින් ඒ සඳහා යොදන්නේ ශාලෝම් යන යෙදුම. ඒ සාමාන්‍ය තේරුම යහපත් නායකයෙකුගේ ධර්මිෂ්ඨ පාලනයක් තුළ රටවැසියා අත්විඳින නිදහස. ඒත් ස්වාමින් වහන්සේ පවසන්නේ සියල්ල දෙවියන් වහන්සේගේ අනසකට දේව පාලනයට යටත් වන බැවින් ජීවිතයේ සියලු යහපත ඔවුන් වෙත සැලසේවා යන්න. ඉන්පසු උන්වහන්සේ ශ්‍රී වනකලල් පෙන්වමින් උන්වහන්සේ තමන් වහන්සේගේ උත්ථානය සාක්ෂාත් කරනවා. ඒ මහිමාන්විත ශරීරයක්. උත්ථානයේ සලකුණු පෙන්වන ශරීරයක්. එහි ප්‍රතිඵලය වන්නේ ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්නේ ශුද්ධාත්ම ඵලයක්. ඒ සඳහා ග්‍රීක කතුවරයා භාවිතා කරන කාරා යන යෙදුම එනම් දුක් විඳීම දරා ගැනීම තුළ ඇතිවන ප්‍රීතිය. ප්‍රීතිය යන විග්‍රහ කිරීමට පැරණි ගිවිසුම් භාවිතා කරන්නේ සාමා හා සිම්කා යන යෙදුම්. එහි තේරුම අස්වැන්න නෙළන කාලයේදී ගොවියාගේ හදවතේ ඇතිවන ප්‍රීතියයි. එහි තේරුම යුද්ධයේ ජයග්‍රහණය කර සොල්දාදුවාගේ හදවතේ ඇතිවන ප්‍රීතියයි. එහි තේරුම තම පාපයට දෙවියන් වහන්සේගෙන් සමාවලත් පව්කාරයාගේ ප්‍රීතියයි. ඒ සෑම ප්‍රීතියක්ම වේදනාත්මක කැපකිරීමක ප්‍රතිඵලයක්. උන්වහන්සේගේ උත්ථානය කියලා කියන්නේ පාස්කු අභිරහස් තුළ උන්වහන්සේ අත්විඳින වේදනාවේ ප්‍රතිඵලයක්. අන්නේ ප්‍රීතිය තමයි ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වෙතට දානය කරන්නේ. දෙවියන් වහන්සේගේ ආදරය ලෝකයට ගෙන ඒමට උන්වහන්සේ ලොවට එවූ ප්‍රථම ධර්මදූතවරයා ස්වාමින් වහන්සේ. උත්ථානයේ අත්දැකීම තුළ උන්වහන්සේ ඒ කාරණය
තම ශ්‍රාවකයන් එක්ක බෙදා ගැනීමට සූදානම්. උන්වහන්සේ පියාණන් වහන්සේට කීකරු වූයේ යම්සේද ශ්‍රාවකයාද ස්වාමින් වහන්සේට කීකරු විය යුතුයි. මෙම මොහොත ශ්‍රාවකයන්ට තීරණාත්මක ඓතිහාසික මොහොතක්. එනම් ස්වාමින් වහන්සේ ඔවුන් වෙත වගුරුවන්නේ ශුද්ධාත්මයන්ව. දෙවියන් වහන්සේගේ හුස්ම මිනිසා මත පතිත වූ මොහොතේ ඔහු ජීවමාන පුද්ගලයෙක් වුණා වගේම උත්තානූ ස්වාමින් වහන්සේගේ වරමින් නවතාවයකින් නව උපතකින් යුතුව දේව රාජ්‍ය දේශනා කිරීමේ වගකීම ඔවුන් වෙතට පැවිරෙන්නේ මේ මොහොතේ. මුළු ජීවිත කාලය පුරාම ස්වාමින් වහන්සේව මෙහෙ වූ ශුද්ධාත්මයන්න් වහන්සේ ඔවුන්ගේ සහයටද ස්වාමින් වහන්සේ ලබා දෙනවා. ඔවුන්ට පැවරෙන වගකීම නම් ලෝකයේ තුල සමගි සන්ධානය ගෙන යාම, සභාව තුල නිරන්තරයෙන් ජීවත් කරවන පාපොච්චාරණ සක්‍රමේන්තුව සභාවට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ වගේ දිනයක. එනම් ශුද්ධාත්මයන්න් වහන්සේගේ වරමින් ලෝකේ පුරා ගෙන යන්නේ මනස්ථාපනය හා නැවත සමගි වීම පිළිබඳ සුභාරංචියක්. අරගලයේ හමුවේ සංඝයේ මගහැරී සිටින තෝමස්ට මෙම අත්දැකීම ලැබෙන්නේ නැහැ. කතුවරයා පවසන අපූර්ව කාරණය නම් උත්තානූ ස්වාමින් වහන්සේව අත්දැකිය හැකි සංඝය තුල ජීවත් වීම හා සංඝයේ වෙනුවෙන් ජීවත් වීම තුල ඒ තෝමසෙම අවස්ථාව නැති කර ගත්ත පමණක් විතරක් නෙමෙයි අවිශ්වාස කරන්නේ අභියෝගාත්මකව. ඒ තුල ඔහු ප්‍රථමයෙන් උත්තානූ සම්විධානන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා. දෙවනුව සංඝය දුන් සාක්ෂිය ප්‍රතික්ෂේප කරනවා. දින කීපයකට පසුව නැවත උත්තානූ ස්වාමින් වහන්සේ හමු වෙන්නේ සියලු දෙනාම ඉදිරියේ. ඔහුගේ සැකය දුරු කරන්නට ඒ සැකයේ ප්‍රමාණයටම ස්වාමින් වහන්සේ වූ හමු වීමට සූදානම්. මේ තෝමස් යන චරිතය වැරදි චරිතයක් ලෙස තේරුම් ගන්නට අවශ්‍ය නැහැ. තමා පිළිනොගන්නා දෙයක් විශ්වාස කිරීමට ඔහුට අවශ්‍ය නැහැ. ඒත් අත්දැකීමෙන් පිළිගත්තාම ඒ වෙනුවෙන් ජීවිතේ පවපුද දෙන්නට ඔවුන් සූදානම්. දෙවනි වරට පැමිණෙන ස්වාමින් වහන්සේ එහි පැමිණෙන්නේ තෝමස්ට අවශ්‍ය වූ දේ ලබා දෙන්නට. උත්තානු ස්වාමින් වහන්සේගේ ආරාධනය අදහා ගැනීමට. එය හමුවීම තුළ එතෙක් තමන්ගේ ගුරු දේවයන්ව දිනපතා හමු වූ තෝමස් මෙවර අත්දකින්නේ දෙවියන් වහන්සේව. ඒ විශ්වාසයේ මහා ප්‍රකාශනය. ඒත් ස්වාමින් වහන්සේ පවසන්නේ ඉදිරි ධර්මචාරිකාවලදී විවිධ අනේක දුක්ඛ දොම්නස්යන් විඳින්නට සිදුවන වටපිටාවන් තුළ තත්වයන් තුළ පවා උන්වහන්සේව නොදකින නොපෙනෙන ස්ථානවලදී පවා උන්වහන්සේව විශ්වාස කිරීමේ වැදගත්කම. අනෙක් අතට ඔහු තුලින් ස්වාමින් වහන්සේව දකින සැබවින්ම ස්වාමින් වහන්සේ නොදකින පුද්ගලයන් වෙත විශ්වාසයේ ඒත්තු ගැන්වීම අභියෝග කරයි. නොදක විශ්වාස කිරීම තුළ උන්වහන්සේ පවසන්නේ භාග්‍යවත් බවත්. භාග්‍යවත් බව නැවත නැවත උන්වහන්සේ ප්‍රකාශ කරපු කාරණයක්. කන්දුඩ දේශනාවේදී ප්‍රථමයෙන් උන්වහන්සේ භාග්‍යවත් භාවයක් කතා කරනවා. කායිසාරයා පිලිප්පු නුවරදී භාග්‍යවත් භාවයක් කතා කරනවා. උන්වහන්සේගේ මව ගැන විචාරණ ජනතාව අතර සිටින කාන්තාවකට උන්වහන්සේම භාග්‍යවත් බව පවසනවා. ඒ සඳහා භාවිතා කරන වචනය මකාරියොස්. ඒ සුබ පැතීම සඳහා භාවිතා වන වචනයක්. එනම් නොදක උන්වහන්සේගේ ශුද්ධවත් වැඩ සිටීම පිළිගන්නාට උන්වහන්සේ සුබ පතනවා. මේ සියලු විස්තර සඳහන් කරන ජොහාන්තුමා අනුක්‍රමයෙන් තම සුවිශේෂයේ අවසානය කරා පැමිණෙනවා. එසේම සුවිශේෂයේ ලිවීමේ පරමාර්ථය එතුමා ප්‍රකාශ කරනවා. එනම් ජොහාන්තුමාගේ අදහස තමයි උන්වහන්සේගේ ජීවිතයේ අලලා පුරාවෘත්තියක් නිර්මාණය කිරීම නොව උන්වහන්සේගේ ඉගැන්වීම අලලා ගැලවීම ලබා ගැනීමට අදහා ගැනීමට මාතෘකාවක් සූදානම් කිරීම. උත්තානු ස්වාමින් වහන්සේ ගැන ඊටම ගැඹුරෙන් පවසන ජොහාන් කතුවරයාගේ ආරාධනය තමයි අදහන්න, නොදක අදහන්න, ජීවිතේ හැම මොහොතම අදහන්න, අදහන්නට බැරි මොහොතේ අදහන්න, ජීවිතේ දුක් වේදනා තුල අදහන්න, එහි අවසාන ප්‍රතිඵලයේ ගැලවීම බව. එනිසා අද දවසේදී දෙවියන් වහන්සේගේ දයාව තුල මෙම ගැලවීමේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට අපිට වරම් දෙන්නට කියලා අපි ආඥා කරමු.